සාමාන්‍යයෙන් ජෙනරේටර් එකක process එක පෙන්වන්න තමයි මම මේ යුනිට් එක හැදුවේ. ඒ කියන්නේ මේක මේ part එක තියෙන සාමාන්‍ය ජෙනරේටර් එකක් ඇතුලේ. මේක තියෙන්නේ ATS panel එක ඇතුලේ. මේ ටිකත් ජෙනරේටර් එක ඇතුලේ තියෙන්නේ. එතකොට අර ඒ ටික ඔක්කොම කොහොමද වැඩ කරන්නේ කියලා පෙන්වන්න තමයි මම මේ යුනිට් එක හදලා තියෙන්නේ. මේක මේ කොමැප් කියන බ්‍රෑන්ඩ් එකෙන් Intellite EMF25 කියන control එක. මෙතන මම use කරලා තියෙනවා 230 coil voltage 4 pole contactors දෙකක් 230 volt relays 5ක් සහ timer එකක් මම පාවිච්චි කරලා තියෙනවා. එතකොට දැන් සාමාන්‍යයෙන් ගෙදරක ජෙනරේටර් එකක් කරන්ට් එක ගියාට පස්සේ ඔටෝමැටික් ජෙනරේටර් ස්ටාර්ට් වෙලා කරන්ට් එක පැත්තට මාරු වෙලා ආයි කරන්ට් එක ආවට පස්සේ ජෙනරේටරේ කරන්ට් එක මාරු වෙලා ඊට පස්සේ ජෙනරේටරේ නැවතිලා යන process එක එකම තැනකින් පෙන්වන්න තමයි මම මේක try එක ගන්නෙ. එතකොට මේ අපි දැන් බලමු දැන් මේකේ මම හදලා තියෙනවා oil pressure එක අඩු වැඩි කරලා කොහොමද බලන්න කියන අපිට manually check කරගන්න පුළුවන්. coolant temperature එක ඒ ටික බලන්න පුළුවන් කියලා මම හදලා තියෙනවා මෙතන. දැන් මෙතන CB power ඇවිල්ලා තියෙන්නේ. CB contactor එකත් load වෙලා තියෙන්නේ. generator එක auto mode තියෙන්නේ. දැන් මම මෙතනින් CB fail කරනවා. දැන් CB fail වුණා. generator එක පොඩි delay එකක් තියෙනවා start වෙන්න. ඒ start එක ගිහිල්ලා මෙතන false online එකයි starter motor එක අල්ලලා generator crank වෙනවා. crank වෙලා දැන් generator start වුණා. start වෙලා generator contactor එක අල්ලනවා. දැන් ජෙනරේටර් ස්ටාර්ට් වෙලා RPM 1500ක් කරන් දුවන ගමන් තියෙන්නේ. දැන් CB මෙතනිනුත් මෙයා ඉන්ඩිකේට් කරනවා ජෙනරේටර් එක ග්‍රිඩ් එකට දීලා තියෙන්නේ කියලා. ජෙනරේටර් එකේ වෝල්ටේජ් 231යි ෆ්‍රීකවන්සි 50යි. මේන්ස් වෝල්ටේජ් ෆේල් වෙලා තියෙන්නේ. ඊට පස්සේ අපි ආයි බලන්න පුළුවන් මෙතන CB power මෙතන අපි ආයි CB power ඉන් කරා. එතකොට යා තප්පර 20ක විතර පොඩි ඩිලේ එකක් අරන් බලනවා වෝල්ටේජ් එක ආයි යනවද එනවද කියලා CB power යනවද කියලා. එහෙම නැති වුණොත් මෙයා මෙතන ආයි ට්‍රාන්ස්ෆර් එක ඔටෝමැටික් කරගන්නවා. ඒ කියන්නේ ජෙනරේටර් කන්ටැක්ටර් එක අතහැරලා CB කන්ටැක්ටර් එක අල්ලනවා. මේ ඊට පස්සේ ජෙනරේටරේ දැන් කූල් ඩවුන් දුවන ගමන් තියෙන්නේ. තප්පර 20ක් විතර දුවලා කූල් ඩවුන් දුවලා ජෙනරේටරේ මෙතනින් නවත්ත ගන්න තමයි මේ යුනිට් එකෙන් මම කරන්න සහ ඔයගලන්ට පෙන්වන්න උත්සාහ කරේ.